ප්‍රියන්ත මල්ලි මේ මල්ලි ඔතනින් අල්ලපු ගමටත් අල්ලපම් බං හරියද මොකුත් අවුලක් වෙන්නේ නැහැ මොනවාර ලොකෝ කිව්ව කියන්කෝ අපිට මේ සුබද මල්ලි ඔබ හම්බෙච්ච හොඳයි බං මේ මොකද දැන් තොරණ වැඩේ කියන්නේ ලෙසරම තියෙනවා බලුප්ම අයියේ 45000 45000ම නිවෙන්න ඕෆ් වෙන්න තමයි ලයින් කරලා තියෙන්නේ ඉස්සරහට හැබැයි නියමයට තියෙන්නේ මොකක් කිව්වා නිවෙන්න ඕෆ් වෙන්න ඒ කියන්නේ ඔබේ තොරණට අද කරන්ට් කොන වෙන්නේ නැහැ ලොකෝ අය දිහිලු කරනවා කරන්ට් එක නැතුව කොහොමද ලයිට් නිවෙන්නේ ඕෆ් වෙන්නේ මට මොන කේමලක් කරලා කමන්නේ නැහැ මල්ලි අද හවස් වෙද්දී තව පැය කීපයක් තියෙන්නේ මෙතන සුපිරි තොරණක් වෙදිලා තියෙන්න ඕනේ අද හවස ඇසලෙකට නෙවෙයි තොරණ ගන්න ඇසලෙකට මල්ලි මේ මට කියලා කුණුවර පහ ගන්න දන්නේ බාහිරද අන් හරි ප්‍රියන්තේවල මං එලවුන්ස් එකකට මේ බේදා සමිතිවාදී පණ්ඩිතයව කිව්වේ නෙළුම් කුල්ල තරම් උතර තොරණක් මෙතන හදනවා අය තොටලංග තොරණ මෙතන ගේනවා අය මල්ලි මේ උඹ දුන්නේද ටෝක් එකක් නෑ හරිද මේ සුමතියකට වලට ඇගිලි ගහන්න එපා මල්ලි මේ මට ඒ කතාව වැඩක් නෑ දැන් මට කියපන් කෝ තොරණ තොරණේ ඇසලෙකට නෙවෙයි හැබැයි ඇසලෙකට පෙන්නනවා තොරණ නෑ අයියේ පොසොන් එකනේ තොරණ පෙන්නන්නේ මේ අයියේ තොරණ නෑ තොරණ හදන්නේ අයියේ මෙතන ලොකෝ මල්ලි මේ මට කියනවා කුණුවර පහ ගන්න දන්නේ බාහිරද මේ තෝත මට හවසේ විවෘත කරන්න තොරණක් හදලා තිබ්බ නැත්තම් මං අද හවසේ ඉල තොට තොරක් පෙන්නනවා හරිද අද හවස අදනයි ලොකෝ යෝව අපි ගැව්වේ මේ තොරන් අද ගාමු තොරණ ගාමු මේ හැබැයි ලොකෝ මොකද්ද දාන්න ඕන ජාතකේ උඹ මට කියලා ජාතකේ අහගන්න එපා අන්න අරේ දෙන්නේ කියලා උන් දෙකටත් යවුවා කොහෙද මොන්නේ උඩට මයික් 1 2 3 4 5 6 7 8 9 10 මේ මම දන්නේ එකමුතු බෞද්ධ සමිතියේ විචාරනික ගිලන් රතියයි මහා බක්මා තොරණ රාජා අද දින වැරදි බක්මාස් නෙමෙයි වෙසක් කරගෙන මහා වෙසක් තොරණ රාජායි මේ මම ගෙදරට ඇවිල්ලා කතා මහා වෙසක් තොරණ රාජා අද රාත්‍රියට සියලුම සිනමා හල්වලදී ප්‍රචාරණය කරේ සිනමා හල් වල නෙමෙයි තොරණ ප්‍රදර්ශනය වෙන්නේ පන්සල් භූමියේ තමයි තොරණ ප්‍රදර්ශනය වෙන්නේ. තොරණ ගැන කතා කරනවා නම් අපි බලුප්ම 45000ක් දාගෙන තමයි මේ තොරණ බලුප් 47997යි. එහෙම කොහොමද? ඊයේ තුලම් මාදිර මිදුනනේ. මු හරම දන්නවද? මම කියන්න. එපා උකින් කියන්න. හරිනේ ඔය කරගත්තේ දැන් කොහොමද මේ ගමේ කාලට මුණ දෙන්නේ අනේ මල්ලිලා ඒ රත්තරන් මල්ලිලා අයියෝ අර ගිය සමිතිය අපි දාගත්ත තොරණ තියෙන්නේ ඒක බලපන් ඇසලෙකට නෙවෙයිනේ බං පෙන්නන්න තියෙන්නේ එරන්න කිනේකට නිකිනි බම්බුවක් නෙවෙයි අකෝ මේ පොසොන් එකට දාගෙන තියෙන්නේ දැන් අද රැ වෙදි තොරණක් ඕනේ මොනා කරන්නද අයියෝ සුමති අයියා එනම් කුරුළු තරන් තමයි දෙන්නේ කුරුළු තරන් නෙවෙයි අකෝ ඇමරිකාවටත් තොරක් පෙන්නපු මිනිස්සු සුමති කියන්නේ ප්ලෑනක් තියෙනවා වරල මේ කුණු හරප කතා නොකර මලි තොරණ විස්තරය කියන්නකෝ මොනවද කරන්නේ අප්පා අත්ත වශයෙන්ම මේ වැඩ කටයුතු වලදී වෑර් බලුක් ගන්න අපි හાર્ඩ්වෙයාර් එකට ණයයි ඒ කියන්නේ අපි පට්ට ණය ගන්න හાર્ඩ්වෙයාර් එක රජේ ණයයි රජේ ජාත්‍යන්තර ණයයි මොනවද අත්ත වශයෙන් මෙහෙම අපි ණය නෑ කාටවත් මලි මම හරිද අම්මට තාත්තට විතරයි මලි මම ණය හරි එහෙම කතා කරන්න තාම මේ ඩයලොග් එකට 50ක් ණය මලියද පෞසින්දෝ දාලා ගන්න මේ බෞද්ධ සින්දුද? බෞද්ධ සින්දුද නේ? බෞද්ධ සින්දුද නේ? මගෙන් අහලා යන්නේ මොකක්ද නන්නේ? සිහි වැටුණා. එනම් ඌ යකෝ බෞද්ධ සින්දු බලපන් දාන්න බෞද්ධ සින්දු ගහපන්. ඇති. ලගපන්. නෑ. පවසන මනසවලදනවා. ඒ තොරණේ විතරේ රැට විරුදුකාරයා කිය ඔබ තොරණ ගැන කියපන් මේ අයියේ මේ අඬිටි උනේ බවුල කඩාගෙන නේ මේ ඌ අපිට වැඩක් නෑ යකෝ අනික කියනවනම් මයික් ඔෆ් කරලා කියපන් බලන්න මුළු ගමටම එන්නේ මෙවර අපි තොරණ දර්ශනය කරන්නේ 1335 වතාවට තමයි. හරියටම කිව්වා. කොහොමද හරියටම කිව්වේ? ඥානෙන්නේ දීපක්. පළවෙනි වතාවට තමයි අපි තොරණ ප්‍රදර්ශනය කරන්නේ. යකෝ පෘතුගීසි කාලේ ඉඳන් තරංගෙ හොත් ඔච්චර ගණක් ඉන්නේ නෑ නේද? කරුණික පොවලා වෙන්න තොරම්. සබන් කාලේ පල්ලවන්න. sayurama piruwa obala banna turulataya vela hininna sayurama piruwa obala banna turulataya vela
හිඳින්න හිතරි දෙන්න කිසිවක් නොම කියන්න ආදරේ මොනවද බං පස්සේ කරගන්න බැරිය නාන්නකෙන ප්‍රධාන අයියේ මොනවද බං ඔය නනා ඉන්නේ මම බං මේ ලවුන්ස් එක කරන්න ඒ ඩබ්බු ගගා ඉන්නේ වරින් බා යන්න ඉක්මනට මේ ලවුන්ස් එක කරන්න බෑ වැඩ තියෙනවනේ තව පරීක්ෂණාංක 1 පරීක්ෂණාංක 2 S1 2 1 2 අත්තන්ඩ පුල්ල සෝමි ගුනේ හිලතාවේ රුවන් වැල කමිනි කියන්නේ තොරණ ගැන කියනවා පිම්බර උපාසික උපාසිකාවියනි අද මේ පිම්බර පුසන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන පොචොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් මොනවද තොරණ ගැන මං ගැන පොත වර්ණනා කරනවා කැමරා එකේ විහාරි ගමන්යා පටන් ගන්න සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙළපැමිණි පුද්ගලයෙක් සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කළපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මහත්තයෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ලා තිබ්බා විතරයි උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දාපක් ගාලා වැටුණා තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ ඇයි කියන්නේ බා අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ පරක් කරලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො පිම්මත් උපාසික උපාසිකාවියන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිනීම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියන් ළඟට આવොත් ලේසි ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම් එහෙනම් 1 2 3 අජ්ජේ අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා සුමති මෙහරි මොකක්ද යකෝ අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා ඒ ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් කර කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න හරිද හරි ලොකු අය බය නැති ලස්සනට වැඩේ වෙලා තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ හරිද මල්ලි පටන් ගනි මොන හරි කියහම් මොකද්ද බං පළවෙනි කොට ඇයි මුකුත් නැහැ ඒ ඒක මොකක් වගේද උඩ ඉස්නේ තනි කර හිස්කම තමයි හිස්කම සහ තනිකම එක තියෙන්නේ කියපම් මොනවා
පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් 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 දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ නෙපර කියන්න බෑද කවුද යකෝ බලපන් යක්ෂ පෙනුම ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා බලන්න සුපෙම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් පෙරේද හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා බලන්න සුපෙම්මතනි ඇඟිලි 999 කින් යදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්තිකෝ ඔබ සිතුවම් කළා තියෙනවා සෝඳිමල්ලි ඔව් මයිද යෝ තමයි එන්නකෝ මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ හතරවෙනි කොට ඉන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ බලපන් අර පස්වෙනි කොටුවට ආවම තනියට ඇඬෙනවා දශමන් මලක් වගේ යංකදයි අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක අපේ ලොකම පුතා අල පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිසකයි රටක් වටි කවුද මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහමද හරිම මාන්දවිකයි නේද වින්වත්නි බලන්නේ ඉන්න පෙදරේරු පිළිමය මවලා තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න ඇඟේ තියෙනවා සිමින්ති පාරවල් ඇවුනේ මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු නෙමේ දේවදත්තලු ආලවක යක්ෂයා කිහිල්ල කනවා අර බලපංකෝ තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද බලපන් අර මොකද කිව්වම එලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට ගෝල් එකක් නෑ වෙන්න බෑ මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි මොනවා වගේ පේනවා කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට්ට ගත්තා මෙන්න ආය ඉඳගත්තා මට පේන්නේ මගේ ඒ දෝෂයක් කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සල දෙන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනි කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහමද එකපාරටම දන්සල ගැන කියලා අම්මට දිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනි තොරණට වෙච්ච දේ මල්ලි මේ මකුළු හරියන්නේ නැහැ වරන් ගන්න අයියයි බලපිය මාව කෑවද මම කොහොමද යකෝ ගමටට මුණ දෙන්නේ පසුගිය සමීතියේ දුන්නට කොරවෙන්නට සදාවතුනි තවයි මේකට හුවක් තියන්න